මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ වාඩියෙන් මම දීපු IQ for Speedy Mind 64 වෙනි පීඩිඑෆ් එකේ තියෙන ප්‍රශ්නයට පැහැදිලි කිරීම. මේකේ කියනවා මිනිසෙක් ඉන්නවලු එයා කිලෝමීටර් 10ක වේගයෙන් බයිසිකලයේ පදිනවා. හරිද? එයා මෙහෙම යම් ස්ථානයක සිට වැඩේ පටන් ගන්නවා බයිසිකලයේ පදින්න. හරිද? පටන් අරගෙන තවත් ස්ථානයකට යන්නේ දවල් 1ට කියලා කියනවා. දවල් 1 කියන්නේ කීයද? 13 පැයනේ. පැය 24 යන එක ලේසි මේ වගේ ගන්න. හරි 13 පැයට මෙතෙන්ට යනවා. පටන් ගන්නෙ මෙතනින්. හරිද? මෙයා යන වේගය කීයද කියන්නේ? පැයට කිලෝමීටර 10ක් කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මේ පුද්ගලයා පැයට කිලෝමීටර් 15ක වේගයකින් පැයට කිලෝමීටර් 15ක වේගයකින් බයිසිකලයේ පැද්දොත් අර සඳහන් කරපු ස්ථානෙටම 11 වෙද්දි යනවලු. හරිද? මේකෙන් ගියොත් මෙහෙම. කොහොම තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ අපිට අහනවා මෙයාට දවල් 12ට යන්න නම් මෙයා බයිසිකලේ පදින්න ඕනේ වේගය තමයි අපෙන් අහන්නේ. හරිද? අපිට මොකක් හරි දුරක් දීලා තියෙනවා. දැන් මේක නිශ්චිත දුරක් වෙන්න එපා. එක ස්ථානයක ඉඳන් හැමතිස්සෙම අනිත් ස්ථානට යන්නේ ඒ දුර මම නිකන් s කියලා ගන්නවා. හරිද? s කියලා දුර ගන්නවා. ඊට පස්සේ මේ ගාන හදද්දි මේ හැම සිද්ධියක්ම එකම අවස්ථාවක පටන් ගත්තයි කියන එක අපි සලකන්න වෙනවා. ගාන දීලා නැත්තත් උපකල්පනය කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒක හදන්න බෑ. එහෙනම් පටන් ගන්න කාලය t කියලා ගන්නවා. හරිද? ඒක උපකල්පනය කරන්න වෙන අනිවාර්යයි. නැතුව ගාන හදන්න බෑ. හරිද? අපි දන්න සූත්‍රය මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. ඒ කියන්නේ දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. ඔන්න ඕකෙන් මම සමීකරණ ටිකක් ලියනවා. පළවෙනි අවස්ථාවට ගන්නකො. දුර කියන්නේ s. s සමානයි පළවෙනි අවස්ථාවේ වේගය කීයද? 10. කාලය 10 ගුණ කිරීම කාලයනේ. කාලය කියන්නේ 13 අඩු කිරීම t නේ. ගත වෙච්ච කාලය වෙන්නේ 13 අඩු කිරීම t. ආයෙත් s මෙන්නේ දෙවන අවස්ථාව සලකලා ඒ ටෙස්ට්ම සමාන වෙනවා. දුරනේ දෙවන අවස්ථාවට අනුව s බලමු අපි. වේගය කීයද? 15යි. දුර ඊට පස්සේ ආයෙ උනට කාලය. ඒ s ඉන්නේ වේගය ගුණ කිරීම කාලය කීයද? 11 අඩු කිරීම t. 11 අඩු කිරීම t. ආයෙත් මට මේ තුන්වෙනි අවස්ථාව සලකලා s ලියන්න පුළුවන්. ඒකේ වේගය කීයද? වේගය අපි දන්නේ නැහැ. ප්‍රශ්නාර්ථයක් දාගත්තා. කාලය කීයද? 12 අඩු කිරීම t. දැන් මෙන්න මේක විසඳනවා නම් මට ඔය මෙන්න මේ ප්‍රශ්නාර්ථයට උත්තරේ තමයි මට ඕන. හරිද? මේ බලන්නකො. මේ සමීකරණය විසඳලා මට පේනවා t හොයාගන්න පුළුවන්. කොහොමද? 10ට 5 ඒවා 2යි. 15ට 5 ඒවා 3යි. 2යි දෙවරක් 13 26යි. 26 අඩු කිරීම t සමානයි 33 අඩු කිරීම 3යි t. මේ පැත්තට මෙතන 2යි t. එතකොට t සමානයි 7යි කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. මෙතනින් t සමානයි 7යි කියලා මට උත්තරේ ගත්තා නම් මෙතන t වෙනුවට 7 ආදේශ කරන්න 13න් 7ක් ගියපුවාම 6යි. 6 ගුණ කිරීම 10 60යි. එහෙනම් s වලගේ 60යි කියලා කිලෝමීටර් 60යි කියලා මට ගන්න පුළුවන්. s වලගේ 60යි නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මට මේ ප්‍රශ්නාර්ථ හොයන්න පුළුවන්. 60 සමානයි ප්‍රශ්නාර්ථය 12යි t අපි හොයාගත්තා 7යි කියලා ඔහොම. එහෙනම් ප්‍රශ්නාර්ථයේ උත්තරේ ගත්ත හැකි 12න් 7ක් අඩු කරපුවාම 5යි 60 බෙදීම 5 12යි. ප්‍රශ්නාර්ථයේ පැයට කිලෝමීටර 12ක වේගකින් ගියොත් තමයි මෙයාට මෙන්න මෙතෙන්ට 12 වෙද්දී යන්න පුළුවන්. ඒ අනුව අපි දීලා තියෙන ප්‍රශ්නයට අනුව දෙවෙනි වර්ණය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි වෙනවා ඇති.